අයිබෝවන් යාළුවනේ මම අද ඔයගලන්ට උගන්වන්නේ දීර්ඝ බෙදීම ගැටළු විසඳන්න. ඉතින් මම මේ පාඩම ඇතුලේ ඔයගලන්ට ගැටළු ඕනෙම එකක් විසඳන්න උගන්වනවා. ඉතින් අපි මුලින්ම පළවෙනි ගාන බලමු. ඔයගොල්ලෝ මේ ගාන අපිට හදන්න තියෙන දෙවරච්චක්කරේ. දෙකට දෙකේවා එකයි. දෙවරක් එක දෙකයි. දෙකෙන් දෙකක් බිඳුවයි. ඉතින් යාළුවනේ මේක කරන්න තියෙන්නේ දැන් දෙකට දෙකේවා කීයක් තියෙනවද? දෙකට දෙකේවා මිටි වලින් බැලුවොත් එකයි තියෙන්නේ. එතකොට ඊළඟට අපි බලනවා එතන එක දාගෙන මෙතන තියෙන සංඛ්‍යාවෙන් මේක ගුණ කරනවා. දෙවරක් එක දෙකයි. ඊට පස්සේ මේකෙන් මේක අඩු කරනවා. දෙකෙන් දෙකක් බිඳුවයි. ඉතින් තේරුණාද යාළුවනේ? එහෙනම් අපි බලමු දැන් මේ ගාන හදන්න. මේකට වැඩිය පොඩ්ඩක් විතර මේක අමාරුයි. හැබැයි ඔයගලන්ට මේක ලේසි කියලා මම දන්නවා. දෙවරක් එක දෙකයි. දෙකෙන් දෙකක් බිඳුවයි. 8 ගත්තා 15ට. 8ට දෙකේවා 4යි. දෙවරක් 4 8යි. 8න් 8 බිඳුවයි. තේරුණාද යාළුවනේ? ඉතින් අපි බලමු මේ ගානත් හදන්න. 3ට 3 කීයක් තියෙනවද? හරියටම හරි. 1යි. 3 වරක් 1 3යි. 3න් 3 බිඳුවයි. ඊළඟට අපි මේ බිඳුව ගන්නවා 5ට. බිඳුවට 3 ඒවා බිඳුවයි. 3 වරක් බිඳුව බිඳුවයි. බිඳුවෙන් බිඳුව බිඳුවයි. ඊළඟ ගාන 4 බෙදන්න ඕනේ 16 බෙදන්න ඕනේ 4ෙන්. 4ට එකේවා තියෙනවද? එකට 4 ඒවා තියෙනවද? නෑනේ යාළුවනේ. එහෙනම් අපි 16න්ම බෙදලා බලමු. 16ට 4 ඒවා 4යි. 4 වරක් 4 16යි. 16න් 16ක් බිඳුවයි. ඊළඟට යාළුවනේ අපි බලමු මේ ගාන හදන්න. මේක තියෙන්නේ 25 5ෙන් බෙදන්න. ඉතින් මේක වගේම තමයි මේකත්. දෙකට 5 ඒවා තියෙනවද? නෑනේ. එහෙනම් අපි කරන්න ඕනේ 25ම බෙදලා බලනවා. 25ට 5 ඒවා කීයක් තියෙනවද? අපි බලමු. 5 10 15 20 25. ඒ කියන්නේ 5යි. අපි ඉතාමත් ලේසියෙන් මේ ගාන හදන්න පුළුවන්. 5 5 25යි. ඔයගොල්ලන්ට තේරුණානේ යාළුවනේ මේ ගණන් කොච්චර ලේසිද කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ ගෙදරින් තව ගොඩාක් ගණන් හදන්න. ඉතින් ඔයගොල්ලෝ මේ ගාන යට තියෙන කමෙන්ට්ස් බොක්ස් එකෙන් හදලා දාන්න. එතකොට මම හරිද වැරදිද කියලා දාන්නම්. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.